සතුන්ටත් කරන්න බය වූ දෙයක් කුඩා කූබියන් කළා. මේ වගේ තවත් කතා බලන්න අපේ channel එකට subscribe කර අපිත් එක්ක එකතු වෙන්න. දැන් අපි අද කතාවට යමු. කුඩා සතුන් කළ වීරකමෙන් වනාන්තරයක් බේරුණා. එකමත එක කාලෙක ලොකු සුන්දර වනාන්තරයක් තිබුණා. ඒ වනාන්තරයේ සිංහයෝ, හාවන්, මීයන්, කුරුල්ලන් සහ බොහෝ සතුන් සතුටින් ජීවත් වුණා. මේ වනාන්තරයේ ගස්, ලස්සන දියපාරවල් ගලා ගියා. සතුන් හැමෝම වනාන්තරයේ ලස්සනක සතුටින් ජීවත් වෙන්න. එක් උණුසුම් දවසක හදිස්සියේම වනාන්තරයේ කොනක ගින්නක් ආරම්භ වුණා. මුලින් කුඩා දුමක් ලෙස පමණක් දක්නට ලැබුණා. නමුත් ටික වේලාවකින් ගින්න වැඩි වෙලා ගස් ගොඩක් ගිනි ගන්න පටන් ගත්තා. "ගින්නක්! ගින්නක්!" කියලා කුරුල්ලෝ බය වෙලා කෑ ගහලා සතුන්ට කියන්න පටන් ගත්තා. සතුන් හැමෝම බය වෙලා දුවන්න පටන් ගත්තා. සිංහයාත්, නරියාත්, හාවාත් එකට එකතු වෙලා ගින්න නවත්තන ක්‍රමයක් හොයන්න උත්සාහ කළා. නමුත් ගින්න ඉතා වේගෙන් පැතිරුණා. ඒ අතරේ කුඩා කූබියන්ගේ ගමක් තිබුණා. කූබියන්ටත් ගින්න දැකලා බය හිතුණා. නමුත් ඔවුන්ගේ නායක කූබියා කිව්වා, "අපි බය වෙලා පැනලා යනවා නම් අපේ ගමත් මේ වනාන්තරයත් විනාශ වෙනවා. අපි පුළුවන් තරම් උදව් කරන්න ඕන." කූබියන් එකට එකතු වුණා. ඔවුන් කුඩා දියපාරෙන් කොලයකට ජල බිඳු එකතු කරගෙන ගෙන ගින්න තිබුණු තැනට අරගෙන ගියා. ඒ වගේම ඔවුන් නැවත නැවත වතුර අරගෙන ගියා. ඒ වෙලාවේ හාවා එය දැකලා hina වෙලා කිව්වා, "ඔයාලා මේතරම් පොඩි අය වෙලා මේ ලොකු ගින්න නවත්තන්න කොහොමද?" කූබියන් සංසුන්ව පිළිතුරු දුන්නා. "අපි කුඩා වුණත් අපි එකට වැඩ කරනවා. කුඩා උත්සාහයන් ගොඩක් එකතු වුණොත් ලොකු බලයක් තියෙනවා." එවිට හාවට ගොඩක් ලැජ්ජා හිතුණා. ඊට පස්සේ එයාත් කුඩා දියබින්දු කොලයකටගෙන ගින්න නිවන්න පටන් ගත්තා. ඉක්මනින්ම කුරුල්ලන් දියගෙන ආවා. අනෙක් සතුන්නුත් උදව් කළා. සතුන් හැමෝම එකට වැඩ කළා. ටික ටික ගින්න අඩු වෙලා අවසානයේ ගින්න සම්පූර්ණයෙන්ම නිවුණා. වනාන්තරය බේරුණා. ගස් බොහොමයක් තවමත් සුරක්ෂිතව තිබුණා. සියලු සතුන් කූබියන් දෙස බලා ආඩම්බරයෙන් කිව්වා, "අද වනාන්තරය බේරුනේ ඔයාලා නිසා." එවිට කූබියෝ hina වෙලා කිව්වා, "මේ වනාන්තරය අපේ. ඒ නිසා අපි හැමෝම එකට ඒ ආරක්ෂා කළා." කුඩා කෙනෙක් වුණත් එකමතුවා, උත්සාහයත් සහ හොඳ අදහසක් තිබුණොත් ලොකු වෙනසක් කරන්න පුළුවන්. ඔයාට අද කාටූන් එක කැමතිද? කැමති නම් ලයික් එකක් දාන්න. යාළුවොත් එක්ක ෂෙයා කරන්න. ඔයාගේ අදහස් කමෙන්ට් එකකින් කියන්න. අලුත් කාටූන් මගහරින්න එපා. channel එකට subscribe වෙලා bell icon එකත් click කරන්න. ඊළඟ කාටූන් එකකින් නැවත හමු වෙමු. සුබ දවසක්.